මෙන්න මේ තියෙන්නේ ඉඩම වටේ රවුමක් දාපු වෙලේ අපිට ඉඩමෙන්ම හම්බුණු ස්වභාවික ඵලදාව. මෙතන තියෙන්නේ හතු කිහිපයක් වුණාට වර්ග 3ක්ම තියෙනවා. මේ තියෙන්නේ ඌරු හතු. මේක තාම පිපිලා නම් මදි. මේ බලන්නකෝ. මේ තියෙන්නේ වැලි හතු. මේක නම් ගොඩක් චූටියට පිපිච්ච එකක්. ඊළඟට මේ තියෙන්නේ ඉන්දලොලු. මේක බලන්නකෝ කුඩේ වගේ හැඩේ. මේ තියෙන හතු වලින් රසම හතු වර්ගය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. අපිට නම් ඉතින් ඉන්දලොලු තමයි.